සර්කස් ලෝකේ. ආදරණීය දුවේ පුතේ, අදත් අපි ලස්සන කතන්දරයක් අහමු. දූල පුතාලා සර්කස් බලලා තියෙනව නේද? ලෝකෙ පුරාම රටවල සර්කස් සංදර්ශන තියෙනවා. ඒක වෙනමම ලෝකයක්. අද මං ඔයාලට කියලා දෙන්නේ අන්න ඒ සර්කස් ලෝකේ කතාවක්. ඔන්න එක පිටිසර ගමක නයි නටවන්නෙක් හිටියා. එයා ළඟ රිලා පැංචෙකුත් හිටියා. ගමින් ගමට, නගරෙන් නගරෙට මහා වැස්සේ ගිනි අවුවේ මේ සතු දෙන්නත් එක්ක ඇවිදලා එයාලගේ සෙල්ලම් මිනිස්සුන්ට පෙන්නලා හම්බ වෙන සල්ලි වලින් තමයි නයි නටවන්න ජීවත් වුනේ. ඒත් ඒ පුංචි මුදල එයාට ජීවත් වෙන්න හොඳටම මදි. ඒ නිසා නයි නටවන්න තීරණය කළා රිලා පැංචව ටවුමි සර්කස් කණ්ඩායමට විකුණලා සල්ලි ටිකක් හොයාගන්න ඕනි කියලා. ඊට පස්සේ ඔහු අවුරුදු කීපයක්ම තමන් ළඟ බොහෝම ආදරෙන් කීකරුව හිටපු රිලා පැංචව සර්කස් කණ්ඩායමකට විකුණුවා. එතන තව හුඟක් සත්තු හිටියා. එයාලා හැමෝම හිටියේ කූඩුවල හිර කරලා. සමහර සත්තුන්ට හරියට කෑමවත් නැහැ. ඉතින් එයාලා හරිම දුකෙන් තමයි හිටියේ. මේ සර්කස් කණ්ඩායම අයිති ජෝන් කියන මිනිස්සයා හරිම නපුරු කෙනෙක්. එයා සත්තුන්ට හරියට හිංසා කළා, වද දුන්නා. සර්කස් පෙන්නන වෙලාවට සත්තු හරියට හිටියේ නැත්තම් එයාලට දවස් ගාණක් කන්න නොදී බඩගින්න තිබ්බා. අලි, කොටි, වලස්සු වගේ දරුණු සත්තු පවා ජෝන්ට හුඟක් බයයි. මොකද එයා ළඟ තිබුණා ලොකු කසයක්. ඉතින් කසපහරි වේදනාව දන්න නිසා හැම සතෙක්ම අමාරුවෙන් වුණත් ඉවසගෙන හිටියා. මේ සත්තු අතරට තමයි රිලා පැංචත් එකතු වුණේ. කොහොමද අලුත් යාළුවේ? ඔයා කොහොමද මෙහෙට ආවේ? එහෙම ඇහුවේ සිංහයා. මං හිටියේ නයි නටවන්නෙක් ළඟ. එයා තමයි මාව මෙහෙට ගෙනත් දැම්මේ. රිලවා එහෙම කිව්වා. එහෙනම් ඉතින් ඔයාටත් අපිට වගේම දුක් විඳින්න වෙයි. ඒ මොකද? ඇයි කියලා ටික දවසක් යනකොට ඔයාට තේරෙයි. සිංහයා එහෙම කියනකොට රිලා පැංචගේ ඇස්වලට කඳුළු ආවා. එයා ළඟින්ම හිටපු නයි හාමිත් දැන් නෑ. ඒත් වෙන කරන්න දෙයක් නැති නිසා රිලා පැංචා එයාගේ පාඩුවේ හිටියා. කොහොම හරි සර්කස් කණ්ඩායමේ අයිතිකරු ජෝන් රිලා පැංචව ඉක්මනින්ම පුහුණු කරවලා ඊළඟ සර්කස් සංදර්ශනයට සූදානම් කළා. දවල් රෑ නැතුව මහන්සි වෙලා හිටපු රිලා පැංචා හොඳටම දුර්වල වෙලා තමයි හිටියේ. ඒ ජෝන් නම් රිලව ගැන කිසිම තැකීමක් කළේ නෑ. ඔන්න ඉතින් සර්කස් සංදර්ශනයේ තියෙන දවසත් ආවා. අලි, කොටි, වලස්සු එයාලගේ දක්ෂකම් ඔක්කොම සෙනග ඉස්සරහා පෙන්නුවා. ඒත් දවස් ගාණක් මහන්සි වෙලා හිටපු රිලා පැංචට සර්කස් සංදර්ශනයේ අනතුරේදී අනතුරක් වුණා. ඒ වුණාට සර්කස් කණ්ඩායමේ අයිතිකරුගෙන් එයාට කිසිම සමාවක් ලැබුණේ නෑ. දරුණු තුවාල සිද්ධ වෙලා තියෙද්දිත් කසපාර කන්න සිද්ධ වුණා. ඉතින් රිලා පැංචා දවස් ගාණක් තනියම එයාගේ කූඩුව ඇතුළට වෙලා දුක් විඳා, හරියට කෑමක්වත් නැතුව. ඔය අතරේ එක දවසක් රිලා පැංචට හොඳටම නිින්ද ගිහින් තියෙන වෙලාවක එයාගේ පරණ යාළුවා, ඒ කියන්නේ අර නයි නටවන්න ළඟ හිටපු නයි හාමි රිලා පැංචගේ කූඩුවට ආවා. අමාරුවෙන් ඇස්සරලා බලනකොට තමයි රිලා පැංචා දැක්කේ නයි හාමි ඇවිත් ඉන්නවා. එයාට හරි පුදුමයි. එයා මේ දකින්නේ හීනයක්ද කියලාත් හිතුණා. හීනයක් නෙවෙයි, නයි හාමි ඇත්තටම රිලා පැංචව බලන්න ඇවිල්ලා. අනේ මගේ යාළුවේ, ඔයාට මොකද වුනේ? ඔයා හොඳටම දුර්වල වෙලා. "ඔව් නයි හාමි, මේ මිනිස්සු මට හරියට හිංසා කරනවා. සර්කස් එකේදී බිම වැටිලා මං දවස් ගාණක් මේ කූඩුව ඇතුළෙමයි." "ඒක නෙවෙයි, ඔයා කොහොමද මං ඉන්න තැන හොයාගත්තේ?" "නයි නටවන්නා ඔයා ගැන කාත් එක්කදෝ කියනවා මං ආගෙන හිටියා. ඒ හින්දා මට මෙතන හොයාගන්න අමාරුනේ නෑ. ඉන්නකෝ, මං ඔයාව ඉක්මනටම නිදහස් කරගන්නම්. හැබැයි මං මෙහෙට ආව කියලා කාටවත් කියන්න එපා. මං දැන් ගිහින්
ඔයාට කන්න මොනවා හරි අරගෙන එන්න. හැබැයි හරි වෙලාව ආවහම මං ඔයාව බේරගන්නව යාළුවේ. එහෙම කියපු නයිහාමි හිමින් කූඩුවෙන් එළියට ගිහිල්ලා රිලා පැංචට කෑම අරගෙන ආවා. ඔහොම ටික දවසක් යනකොට හොඳටම දුර්වල වෙලා හිටපු රිලා පැංචා නයිහාමිගේ උදව්වෙන් ආපහු හිටපු විදිහටම සනීප වුණා. ඊට පස්සේ මේ දෙන්නම එකතු වෙලා මෙතනින් පැනලා යන්න ක්‍රමයක් සැලසුම් කළා. ඔය අතරේ ඊළඟ සර්කස් සංදර්ශනයටත් දින ලං වුණා. ජෝන් කියන සර්කස් එකේ අයිතිකරු රිලා පැංචව හොයාගෙන ආවේ අන්නේ සංදර්ශනය වෙනුවෙන්. ඔහු හිතුවෙම රිලා පැංචා දැන් මිය ගිහින් ඇති කියලා. ඒත් ඔහුටත් හරිම පුදුමයි. රිලා පැංචා හොඳට ඉන්නව දැක්කහම. කොහොම හරි සංදර්ශනයට ආපහු හොඳට පුහුණු කරලා රිලා පැංචා දර්ශන වේලාව වෙනුවෙන් සූදානම් වෙලා හිටියේ. ඔන්න සර්කස් සංදර්ශනය ආරම්භ වුණා. දැන් රිලා පැංචාගේ වාරේ. ඒත් එයා උඩින් පනින්න හදනකොටම එක පාරටම වේදිකාව මැද්දේ හිටියේ කවුද දන්නවද? එයාගේ යාළුවා නයිහාමි. නයිහාමි පෙනේ පුප්පගෙන සර්කස් එක බලන්න ආපු මිනිස්සු ඉස්සරහට වේගින් බඩගාගෙන ගියා. නයිහාමිව දැකපු මිනිස්සු හයියෙන් කෑ ගහලා කලබල වෙලා හැම තැනම දුවන්න පටන් ගත්තා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත රිලා පැංචත් නයිහාමිත් එක්කම සෙනග අතරින් කොහොම හරි එළියට පැනගත්තා. ජෝන්ට මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි වුණා. ඊට පස්සේ ජෝන් ළඟ හිටපු අනිත් සත්තුත් පැනලා දිව්වා. හැබැයි එයාලා මිනිස්සුන්ට අනතුරක් කළේ නෑ. කැලයක් හම්බ වෙනකම්ම එයාලා දුවලා ගියා. රිලාහාමි නයිහාමිත් ඒගොල්ලන්ට එකතු වෙලා කැලේට රිංග ගත්තා. අන්න එදා තමයි එයාලට ඇත්තටම නිදහස ලැබුණේ. ආයේ කවදාවත් එයාලා මිනිස්සු ඉන්න තැන්වලට ගියේ නෑ. ජෝන්ගේ සර්කස් බලන්න ආපහු කවුරුවත් ආවෙත් නෑ. දැක්ක නේද දුවේ පුතේ? සත්තුන්ට හිරිහැර කළාම වෙන දේ අන්තිමට ජෝන්ට හැමදේම නැති වුණා. නයිහාමි වගේ කරදරේ වැටුනහම පිහිට වෙන හොඳ යාළුවෙක් හිටියොත් ඔයාලටත් කරදර වලින් බේරෙන්න පුළුවන්. සර්කස් වල ඉන්න සත්තු, සත්වෝද්‍යාන වල ඉන්න සත්තු උනත් ඇත්තටම ඉන්නේ සතුටින් නෙවෙයි. එයාලා ඉන්න ඕනි කූඩුවල නෙවෙයි, කැලේ. ඒ තමයි එයාලගේ ගෙදර. ඉතින් පුංචි ඔයාලත් අද ඉඳන්ම සත්තුන්ට ආදරය කරුණාව දක්වන්න පුරුදු වෙන්න ඕනි. අපිට වගේම එයාලටත් තියෙන්නේ හුස්ම වැටෙන ජීවිත.